ඔබ නැවතත් ස්වාධීන පුවත් සමගයි. පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගමුවේ ප්‍රචාරක රැලියක් පැවැත්වුණා. ඊට රජයේ මුදල් රුපියල් ලක්ෂ 132ක් අවභාවිත වී ඇති බව මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පවසනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මීගමුවේ පැවැත්වුණු ජනාධිපති වරණයේ සීමකට සම්බන්ධව ඒ වගේම මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියකටයි යම් කිසි විදිහකට පවසමින් කිසියම් විදිහකට පැමිණිල්ලක් තිබුණා. ඒ පැමිණිල්ල විභාග කරලා අවසානයේදී හෙළිදරව් වෙලා තියෙනවා ලක්ෂ 132කට පමණ මුදලක් අවභාවිතයට ලක්වීමක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සරත් ගුණරත්න මහත්මයා ඇතුළු තවත් ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන් ගණනාවක අපි සාක්ෂි විමර්ශනයට ලක් කරලා තියෙනවා. දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව ඒ මුදල් යොදලා තියෙන ඒ ප්‍රචාරක රැස්වීමට ඒ වගේම ටී-ෂර්ට්, කැප් තොප්පි වගේ වියදම් සඳහා ඒක ඒ නිසා මම හිතන්නේ විමර්ශන කටයුතු ඇති ආකාරයට ඇත්ත වශයෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතයක් කිරීමක් හැටියට සඳහන් වෙලා තියෙනවා. මේ අතර මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර පවසන්නේ මහා පරිමාණ වංචා දූෂණ විමර්ශන කොමිසම තමන්ගෙන්ද මේ පිළිබඳ කරුණු සටහන් කරගත් බවයි. ඒ අනුව මෙම රැළිය මීගමුව නගර සභා භූමියේ පැවති බවත් එය දේශපාලන රැළියක් බවටත් තමන් ප්‍රකාශ ලබා දුන් බව ඒ මහතා සඳහන් කළා. ඒකෙදි මාව රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාව කැඳලා තිබුණේ ඒ රැස්වීම තිබුණේ මීගමුව මහනගර සභාවේ නිසා මේ රැස්වීම දේශපාලන රැස්වීමක්ද එහෙම නැත්නම් වෙනත් ව්‍යාපෘතියක් මුල් කරගෙන තිබිච්ච රැස්වීමක්ද කියන එක තහවුරු කරගන්න තමයි. ඉතින් එතනදී මම පැහැදිලිව ප්‍රකාශ කරුවා 2014 12:30 වෙනිදා තිබුණේ දේශපාලන රැස්වීමක් විනා වෙනත් ව්‍යාපෘතියක් විවෘත කිරීමක් සම්බන්ධ රැස්වීමක් නොවේ කියන එක. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පැය 6ක කාලයක් අද ප්‍රශ්න කිරීම සිදු කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම කැඳවා තිබුණේ. පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා මෙම ප්‍රශ්න කිරීම සිදු කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රක්නාලංකා සමාගමේ සේවකීන් 500ක් දේශපාලන කටයුතු වල යෙදවීම, ඔවුන් සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය කිරීම පිළිබඳ මෙහිදී ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. රක්නාලංකා සමාගමේ ආයුධ විනිවිද භාවයකින් තොරව බදු දීම හා සිවිල් ආරක්ෂක බලකායේ 150 දෙනෙකු වෙනත් නිල ඇඳුමක් ලබා දී සේවයේ යෙදවීම යන කරුණු සම්බන්ධයෙන්ුයි මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ ලේකම් ලැස්ලි ද සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා. අවශ්‍යතාවය තිබුණේ රක්නාලංකා සමාගමේ සේවකයන් 500ක් තාසන ප්‍රමාණයක් ජනාධිපතිවරණ කටයුතු සඳහා යෙදවීම. ඒ වගේම 500 සඳහා පැහැදිලිවම ගෙවෙන්නේ ලක්ෂ 60කට ප්‍රමාණයක් මුදලක් වැය කර තිබුණා රත්නාලංකා සමාගමේ. අනිත් චෝදනාව තමයි රත්නාලංකා සමාගමේ ඒ සේවක 500 යොදවලා මැතිවරණ කටයුතු වලට ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් 150ක් විතර යොදවලා සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලැඳුම ඉවත් කරලා වෙනත් නිලැඳුමක් අන්දවලා රාජකාරී කරයි කියන සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණේ. ඊට අමතරව අවියායුධ බදු පිළිබඳව තිබුණේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද තමාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. රක්නාලංකා ආරක්ෂක සමාගම ගැන විස්තර දැනගන්න. නෑ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හමුදා සමාජිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව දැනට දින කිහිපයකට පෙරදී සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙන අතර විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙක් මෙන්ම LTT සංවිධානයේ පුද්ගලයන් දෙදෙනෙක්ද සිටිනවා. එම විමර්ශනයට අදාළව අද දින තවත් පුද්ගලයන් 4 දෙනෙක්ව වැඩිදුර විමර්ශන සඳහා කැඳවනු ලැබුවා. ලුතිනන්ට් කර්නල් වරුන් 2ක්, මාණ්ඩලික සැරයන්වරුන් 1ක් සහ යුද හමුදා කෝප්‍රල් වරුන් එක් අයෙක් සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සිව් දෙනාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. කුරුණෑගල හොඬැල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලැබුවා.
මෙසේ අනතුරට ලක් වුණේ කොළඹ සිට ත්‍රිකුණාමල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති පෞද්ගලික බස් රථයකුයි. හොඩැල්ල ප්‍රදේශයේදී බස් රථ දෙක මුහුණට මුහුණලා ගැටී තිබෙනවා. අනතුරින් තුවාල ලැබුවන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 8 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ බලන මහලේකම් විශ්වා වර්ණපාල මහතාගේ නිල කටයුතු වලට බාධා කිරීම වළක්වා ලමින් සුසිල් ප්‍රේමජාන්ත මහතාට පනවා ඇති වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් අද ඉදිරිපත් කරනවා. වාරණ නියෝගය සහ නඩුව ඉවත් කරන ලෙස ඉල්ලමින් බාහිර පාර්ශවයක් ලෙස පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි මහතායි. වාරණ නියෝගය නිත්‍යානුකූල නොවන බව පවසමින් එය අත්හිටුවන ලෙසට පෙත්සම්කරු අධිකරණය නිල්ලා තිබෙනවා. කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය පෙත්සම ලබන 28 වනදා විභාගයට ගැනීමට නියම කළා. එදිනට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසටයි අධිකරණය දන්වා සිටී. පසුගිය ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට ගම්පහදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය මෙම නියෝගය ලබා දුන්නේ. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ වගන්ති කඩකලෙයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ නිදහස් සන්ධාන වයම පළාත් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහත් ශරීර මුදා හැරුණා. බන්ධනාගාරගතක සිටි ඒ මහතා කුලියාපි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අවස්ථාවේදී මෙසේ රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණේ. මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපනය කළ තොරතුරු කවුළුව අද විවෘත කෙරුණා. අද දිනේදී මන්ත්‍රීවරුන් 46 දෙනෙකු පැමිණ සිය තොරතුරු ලබා දුන් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පවසනවා. ඒ පිළිබඳ මේ වාර්තාව චරිත ධනංජය බමුණුහේන්ද්‍රගෙන්. ඉදිරි 5 වසර සඳහා මෙරට ජනතා නියෝජිතින් තෝරාපත් කර ගැනීම පසුගිය 17 වනදා සිදු වුණා. ඔවුන් ව්‍යවස්ථාදායක නැත්නම් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මේ වන විට සියලු කටයුතු සෝදානම් වෙමින් පවතිනවා. අපි මේ රැඳී සිටින පාර්ලිමේන්තු භූමිය අද හෙට සහ අනිද්දා දින තුන වෙන් වෙලා තිබෙන්නේ මේ නවක මන්ත්‍රීවරුන් සඳහා ඔවුන්ගේ ඒ ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා. ඒ සියලුම නවක මන්ත්‍රීවරුන් ඒ පැමිණෙන මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ තොරතුරු ලබාගෙන එය පාර්ලිමේන්තු ඒ සම්ප්‍රදායන්ට අනුව ඒ සියල්ල ඇතුළත් කර ගැනීම සිදු වෙනවා. ඉතින් ඒ ජනතා ඡන්දයෙන් පත් වුණු 196 දෙනාත් ඒ වගේම ජාතික ලයිස්තුවෙන් තේරීපත් වන 29 දෙනාත් මේ සියලු දෙනා අද හෙට සහ අනිද්දා දිනයන් තුලදී ඔවුන්ගේ ලියාපදිංචිය සඳහා පැමිණිය යුතු වෙනවා. අද දිනේදීත් මැති ඇමතුරුන් ගණනාවක් මේ ස්ථානයට පැමිණ තමන්ගේ ලියාපදිංචි කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නා. නව පාර්ලිමේන්තුවේ නව සභාවාරය ඉදිරි දින කිහිපෙදී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීම හා පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මූලික ප්‍රවේශයක් ලබා දීම මෙම කවුළුව විවෘත කිරීමේ අරමුණුයි. අද ආරම්භ වූ තොරතුරු කවුළුව අනිද්දා තෙක් පෙරවරු 9:30 සිට පස්වරු 3:30 දක්වා විවෘතව තිබෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ පිළිබඳ සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තොරතුරු කවුළුව වෙත පැමිණ තම ලියාපදිංචියට අදාළ තොරතුරු ලබා දීම අද දිනේද සිදු කෙරුණා. මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඡායාරූප ශරීර සෞඛ්‍ය ආදී අංශ රැසක තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසන්නේ. මන්ත්‍රීවරුන් තමන්ගේ ලියාපදිංචිය සඳහා පැමිණෙන අතරේ අපිට හම්බුණා නවක මුහුණක්. අපිට ජනමාධ්‍ය අමාත්‍යාංශයට හුරුයි කරුණාරත්න පරණවිතාන මැතිතුමන්. මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න මොන වගේ දැක්මක්ද තියෙන්නේ ඉදිරි වසර 5 තුළ මේ රටේ ජනතාවට සිදු කරන්න යන බලාපොරොත්තු පිළිබඳව. ඔව් අපි මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ ලංකාවේ විශාල සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමේ අභිලාෂයෙන්. ඒට අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා මාස 60කින් අලුත් රටක් දැවැන්ත යුගකාරක වෙනසක් ඇතිකරන්න අපි මේ පාර්ලිමේන්තුව යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම කැමතියි ඔබතුමන්ගෙන් ඉතාමත්ම කෙටියෙන් දැනගන්න මේ අද දිනේ වගේම හෙට අනිද්දා දින තුන තුල සිදුවෙන සිදුවීම නැත්නම් මේ ක්‍රියාවලිය පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ කාර්ය මණ්ඩලය ඉතාමත්ම කාර්යක්ෂමයි සෝදශීලී. ඒ වගේම එය තාක්ෂණික වශයෙන් ඉතාම දියුණුයි. මම හිතන්නේ ඒක ඉතා වැදගත් ලියාපදිංචි වෙන එක. පාර්ලිමේන්තුවේ තිබෙන අංශ ගැන හොඳ දැනුවත් වීමක් මෙතන සිදු වුණාද? අපි දැක්ක පහුගිය ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ සමහර වැරදි තොරතුරුත් එක්ක മന്ത്രിවරුන් ගැන කතා වුණා. මෙතන മന്ത്രിවරයාගේ නිවැරදි තොරතුරු
තොරතුරු ටික අවශ්‍ය ලිපිලේඛනත් එක්ක අරගත්ත ක්‍රමවේදයක් අනුව වැඩසටහනක් යනවා මෙතන. පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට තේරුම් ගන්න ඉඩ දීලා ඉවර වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් ගෙනල්ලා රට හසුරුවන තැන හැටියට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව ඉගෙන ගන්න පුහුණුවක් ලබා දිය යුතු කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. ලබා දුන්නු තොරතුරු ලබා ගත්ත තොරතුරු වල වැදගත්කම මොකද්ද කියලා තීරණය වෙන්නේ අවුරුදු 5 ඉවරලා ඇදී මෙහෙම ඇවිල්ලා ඇහුවොත් ගත්ත තොරතුරු වැදගත් වුණාද දුන්න තොරතුරු වැදගත් වුණාද කියලා මට පුංචි සඳහනක් කරන්න පුළුවන් වේවි. මව් සෙනෙහස අහිමි වූ අලි පැටවෙකු පොළොන්නරුව ඕනෑගම දෙව්ලාන වැව් ඉස්මත්තේ අතරමංව සිටියේදී සොයා ගැනුණා. සති දෙකක් වයස ඇති මෙම පැටවාගේ සෞඛ්‍ය තත්ත්වයේද පිරිහී තිබූ බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. මවගෙන් වෙන්ව සිටි මෙම අලි පැටවාදුටු දිවුලාන ගම්වාසීන් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ට ඒ බව දැනුම් දුන්නා. ක්ෂණිකව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලුවා. පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව අවබෝධ කරගත් එම පිරිස මේ අලි පැටවාට කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තා. අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණට බහර කිරීමට කටයුතු කරන බවයි මහවැලි කලාප භාර පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා කියා සිටියේ. යලිත් හමුවෙමු මධු විරාමයකින් අනතුරුව.